හෙලෝ මචන්ලා මම මේ කතා කරන්නේ මේ ෂෙෆ් සීන් එකේ ඉන්න අයියලා අක්කලා නංගිලා මල්ලිලා ඇන්ටිලා අංකල්ලා අච්චිලා සීයලට උඹලටත් දැන් මේ ෂෙෆ් ලයිෆ් එකේ යද්දී බිසි දවස් තියෙන්නේ අපි ස්පෙෂලි ගත්තොත් එහෙම ක්‍රිස්මස් කාලේ දෙසැම්බර් කාලේ එහෙම වැඩ කරද්දී ඒ බිසිනස් එකත් එක්ක සමහරක් දවස්වල සර්විස් එක වල ෂෙෆින් එපා වෙලා අපි කියනවා අයිද මේ ෆීල්ඩ් එක චේන්ජ් කරන්න ඕනේ මේක හරියන්නේ නැහැ මේ පුදුම මැරිල්ලක් මේ මැරෙන්නේ කියලා අපිට හිතනවා අර අනන්තයි එතකොට එම කියලා තියෙනවා යාළුවන්ට ඔහොම ගෙදරුන්ට කියනවා ඔහොම කියනවනේ හැමෝම නෙමෙයි මම කියන්නේ සමහරක් උන් ඉන්න ෆුල් ෆැෂන් එකේ ඉන්නුන් දැන් මට කමෙන්ට් දාන්න එපා පිස්සුද මෙහෙම කියලා මම කියන්නේ මේ බහුතරයක් හිතන දේ ඒත් ඔහොම හිතලා ඊට පස්සේ ආපහු පහෝදා හරි ඔය වීඩියෝ එකේ මාරි ෂෙෆ් ජැකට් එක ගන්න ඉන්න එකෙක් දැක්කාම කොහොමද එන මෝරල් එක මචං කියන්නේ මේක දාලා යන්න හිතෙන්නේ නැහැ බං කොච්චර මොන බිසි වුණත් කොච්චර ප්‍රෙෂර් එක තිබ්බත් කපා ගත්තත් පුච්ච ගත්තත් මේ යුනිෆෝම් එක ඇඳාම එන ඒ ගැම්ම නිසා මචං මේක දාලා යන්න හිතෙන්නේ නැහැ ගියාම ඒ හින්දා කට්ට කාගෙන ප්‍රෙෂර් එකේම වැඩ කරන්න හිතෙනවා මේ ඒකට හේතුව මචං මේ යුනිෆෝම් එක මචං මේ යුනිෆෝම් එක හදපු එක ඇවිල්ලා මම හිතන්නේ එහෙනම් මහ මොලකරුවෙක් දුකද මචං මේ යුනිෆෝම් එකේ ඉඳලා කොල්ල දාලා යන්නේ නැහැ මේක පටන් ගත්තොත් නෝකේ තාත්තේ මොකද ඒත් කමන්නේ මචං මේක මරු ෆීල්ඩ් එකක් ජය වේවා මචං කරම් ඵලයන් අල්ලගෙන මරු ෆීල්ඩ් එකක් මචං මේක පට්ට ෆීල්ඩ් එකක් ඇත්ත කතාව ජය වේවා